සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ආවා. අද නම් අරන් ආවේ මගේ ෆ්‍රිජ් එක ඕගනයිස් කරගන්න විදිහ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වැහි කාලේ කොහොමද මම එළවලු තියාගන්නේ ඒ විදිහ බලලා එළවලු නරක් නොවි වැහි කාලේ හරිම අරපිරිමැස්මෙන් පාවිච්චි කරගන්න විදිහ. ඉතින් මේ වැහි කාලෙට නම් ගොඩක් කොළ වර්ග ඒ දේවල් සවුත් වෙනවනේ. ඒක නිසා එළවලු ෆ්‍රිජ් එකට දාන්න කලින් ෆ්‍රිජ් එක පුළුවන් තරම් පිරිසිදුව තියාගන්න බලන්න. මම කොහොමත් එළවලු ගෙනාව දවසට ෆ්‍රිජ් එක පුළුවන් තරම් ක්ලීන් කරගන්නවා. ඇතුලේ තියෙන දේවල් ඔක්කොම අයින් කරලා ආයි ෆ්‍රිජ් එක පිරිසිදු කරගෙන තමයි අලුතින් එළවලු දාන්නේ. ඉතින් අද නම් මම ගෙනාව එළවලු වලින් සෝදගන්නේ කැරට්ටුයි බතලයි විතරයි. මොකද ඒ දේවල් වල මඩ තියෙන නිසා ඒ දෙක විතරයි මම සෝදගන්නේ. ගොඩක් වෙලාවට මම එළවලු සෝදලා තියෙන වෙලාවලුත් තියෙනවා. ඒ වගේම මේ වගේ මඩ තියෙන ඒවා විතරක් සෝදලා තියෙන වෙලාවලුත් තියෙනවා. මොකද මඩ පිටින් ෆ්‍රිජ් එකට දැම්මම ෆ්‍රිජ් එක ටක් ගාලා අපිරිසිදු වෙනවා. එතකොට අපිට නිතර පිරිසිදු කරන්න ඕනේනේ. මේ විදිහට සෝදලා තෙත මාත්තු කරලා දැම්මම ගොඩක් වෙලාවට ෆ්‍රිජ් එක අපිරිසිදු වෙන්නේ නැහැ. ඔයාලත් ඉතින් එළවලු දාන්න කලින් පුළුවන් තරම් එළවලු සෝදලාම අරන් තියන්න. ඒ වගේම මේ වගේ ලීක්ස් ගෙනාවම ලීක්ස් වලත් මුල කපලා තියන්න. මේ විදිය කැපුවම හිටවන්නත් පුළුවන්. ඒ වගේම ලීක්ස් වල කඳ වෙන් කරලා කොළ ටිකයි භාජන වලට දාගන්න පුළුවන් විදිහට තමයි මම ලීක්ස් කපාගන්නේ. ඒ වගේම ලීක්ස් සෝදන්නේ නැහැ. මොකද ලීක්ස් වල වතුර පොඩ්ඩක් හරි ගෑවුනම ටක් ගාලා කොළ නරක් වෙනවා. ඒ නිසා ලීක්ස් නම් සෝදන්නේ නැහැ. ඔයාලට ඉතින් කියන්න හිතුණා මගේ මේ පිහිය ගැන. මේ පිහිය මම මෙහාට ඇවිල්ලා දැන් අවුරුදු 5ක් විතර වෙනවානේ. ඒ එනකොට ගෙනාව එකක්. තාමත් හැබැයි හොඳට මුවහත් තියෙන පිහියක්. ඒක පරණ වුණත් අයින් කරන්න නම් හිතෙන්නේ නැහැ. ඉතින් මම එළවලු ෆ්‍රිජ් එකට දාන්නේ මේ වගේ කන්ටේනර්ස් වල. මේ වගේ යටට සර්වියට් පේපර් එකක් දාලා තමයි එළවලු දාන්නේ. මේක ටිකක් ලොකු බොක්ස් එකක් නිසා මේ බටු වගේ දේවල් ලොකුයිනේ. ඒ නිසා පොඩි කන්ටේනර්ස් වලට දාන්න බැරි නිසා මේ වගේ එකම කන්ටේනර්ස් එකට තමයි එළවලු දාගන්නේ. මේ කන්ටේනර් එකට දාන්න පුළුවන් තරම් එළවලු ඔය ගෙඩි වර්ග දේවල් තමයි මේකට දාලා මම තියාගන්නේ. මේ එළවලු ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන් දේවල්නේ. ඒ වගේම ටක් ගාලා අපි පාවිච්චි කරන එළවලුත් තියෙනවා. ඒ දේවල් මම පොඩි කන්ටේනර්ස් වලට තමයි දාගන්නේ. ඉතින් මෙතන මෑකරල් වර්ග දෙකක් තියෙනවා. මේ එක වර්ගයක් මම අද එළවලු ගෙනත් දුන්නේ තාත්තා. ඉතින් තාත්තා ගෙනාව ටිකකුයි මම කලින් ගෙනාපු මෑකරල් ටිකකුත් තියෙනවා. ඉතින් මම ගෙනාව ටික හෙට උදේට උයන්න මම දැන් සුද්ධ කරලා තියාගන්නවා. තාත්තා ගෙනාව ඒවා මගේ මේ සතියට ගන්න පාවිච්චියට මේ විදිහට අහුරගන්න. ඉතින් අපේ දෙමව්පියෝ ළඟ ඉන්නකොට මේ වගේ එළවලු එහෙම ගෙනත් දෙනව නේද? ඔයාලටත් එහෙම ඇති නේද? ඉතින් මම මේ විදිහට තමයි මගේ එළවලු ටික තියාගන්නේ. බතලත් ඒවා තෙත මාත්තු කරලා තමයි මේ වගේ කන්ටේනර්ස් වලට දාන්නේ. මේවා නම් අයිස් කප්. මොකද අපිට සල්ලි දීලාම ඉතින් භාජන ගන්න ඕනේ නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චියට ගන්න පුළුවන් නිසා සල්ලි දීලාම ගන්න ඕනේ නෑ. ඔයාලගේ ගෙවල් වලත් ඕන තරම් අයිස් කප් එහෙම ඇති. ඉතින් ෆ්‍රිජ් එකට එළවලු දානකොට මේ වගේ වෙන් කරලා දාගන්න. එතකොට ඔයා shopping bag එක පිටින්ම ෆ්‍රිජ් එකේ තියෙනවට වඩා
ටිකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මම දැකලා තියෙනවා YouTube එකේම ඔය vlogs කරන ගොඩක් අය කැරට් එහෙම වතුරේ දාලා තියෙනවා. ඉතින් මමත් එහෙම කරලා බැලුවා. හැබැයි ඒ දේ නම් මට සාර්ථක වුණේ නැහැ. මොකද මේ වතුරේ දාලා තිබ්බම කැරට් එහෙම ටක් ගාලා සවුත් වෙනවා වගේ මට දැනුණා. ඉතින් මේ විදිය තියාගත්තම ටිකක් වැඩි කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් කැරට් එහෙම වතුරේ තියාගන්න අය මොන හරි ටිප්ස් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම ලීක්ස් කොළ වෙනම ලීක්ස් දණ්ඩ වෙනම තමයි තියාගන්න. මොකද කොළ ටික මුලින්ම පාවිච්චි කරලා මේ දඬු වගේ කොටස පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වට්ටක කොළ වගේක් තියෙනවා. ඒක මං ළඟ අද සුදු පත්තර තිබුණේ නැහැ. ඒ නිසා මේ පත්තරේක ඔතලා ෆ්‍රිජ් එකේ යට බොක්ස් එකට තමයි දාගන්නේ. මේ මෑකරල් ටික නම් හෙටට ගන්න තමයි මම තියාගන්නේ. මම උයනකොට එළවලු කරලා සතියේටම එකවර කපලා කරලා තියාගන්න හරි අකමැතියි. මොකද මට ඒක සෙට් වෙන්නේ නැහැ. ඉතින් මං හැමදාම කරන්නේ හෙට උයන දේවල් අද ලෑස්ති කරලා තියාගන්න. ඒක මට ලේසි. මොකද පොල් එහෙමත් පොල් මිරිකලා තියාගන්න එකත් මට හරි ගියේ නෑ. පොල් ගාලා තියාගන්නවා හෙටටත් එක්කම ඒ විදිහ ලේසි. මොකද ඔය රැකියාවකට යන කෙනෙක් නම් ඒ දේවල් පොල් ගාලා එළවලු කපලා කරලා හොඳට තියාගන්න පුළුවන්. එතකොට උදේම නැගිටලා ටක් ගාලා උයාගන්න විතරනේ තියෙන්නේ. දැන් ඉතින් මම මගේ භාජන වලට දාගත්ත එළවලු ටික මගේ ෆ්‍රිජ් එකේ අහුර ගන්න තමයි හදන්නේ. ගොඩේ දේවල් නෑ මගේ ෆ්‍රිජ් එකේ. අවශ්‍යම එළවලු ටිකයි ඔය පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙන සමහර ෆ්‍රිජ් වල එහෙම shopping bag වල දාලා තියාගන්න. ඉතින් shopping bag වල දැම්මට කමක් නැහැ. කළු පාට shopping වල දාන එක නම් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි ගෙදරට කියන හැම shopping එකේ එළවලු මල්ලම පිටින් තියෙනවා. එහෙම නැත්තම් shopping වල දාලා හොර ගන්නවා. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මේ අයිස් කප් එහෙම තියෙනවනේ. පුළුවන් තරම් shopping අයින් කරලා මේ වගේ අයිස් කප් වල හරි දාලා තියාගන්න. එතකොට ෆ්‍රිජ් එක ගොඩක්ම මේ හැඩි වෙන්නේ නැහැ. මොකද ඔය මඩ පිටින් එහෙම එළවලු තිබ්බම තමයි ටක් ගාලා ෆ්‍රිජ් එක හැඩි වෙන්නේ. ඉතින් මේ විදිහ කරලා බලන්න ඔයාටත් ලොකු වෙනසක් දැනගන්න පුළුවන්. අවසානයේ ඉතින් මේ විදිහ තමයි මගේ ෆ්‍රිජ් එකේ බඩු තියෙන්නේ. බලන්න කප් වල දාලා තිබ්බම හරිම පිළිවෙලයි නේද? පිළිවෙල වෙන්න ලොකු දේවල් ඕනේ නෑ. Tamande තියෙන දේ උනත් හරිම ලස්සනට තිබ්බම හරිම පිළිවෙලයි. ලොකු සල්ලි දීලා ගන්න ඕනෙත් නෑ. මේ තියෙන මගේ මේ සතියට ඕනි මස් මාළු ටික මම සෝදලා කරලා ෆ්‍රිජ් එකේ අහුරගෙන තියෙනවා. ඉතින් ඔය වැඩ ටික කරගෙන වොෂ් එකකුත් දාගෙන මේ රෑට උයන්න තමයි ඉතින් මං හදන්නේ. ඔයාලා දන්නවා මං කොහොමත් රෑට උයනකොට උයන්නේ දරලිපේනේ. ඉතින් පත් එක උයා ගන්න තමයි මේ ලෑස්තිය. ගෑස් පාවිච්චි කරනවා. ගෑස් එක උදේට උයන්න ඒ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. හවසට නම් ගොඩක් වෙලාවට දරලිප තමයි ඉතින් මම පාවිච්චි කරන්නේ. මැටි මුට්ටියේ උයන බත් එක පුදුම රසක් තියෙන්නේ. ඔයාලත් දරලිපක් තියෙන කෙනෙක් නම් දරලිපේ මැටි මුට්ටියක උයලා බලන්නකෝ. බත් එකේ රස ඒ වගේම ගොඩක් අය බත් වෙනකොට ලුණු දානව නේද? ආයෙම ඉන් පස්සේ ලුණු දාලා උයන්න එපා බත් එකට. හොඳද? ඉතින් මං උයන අතරේ අපේ පොඩ්ඩගේ වැඩ මේව තමයි. සෙල්ලම් බඩු කොච්චර තිබුණත් ඒවා ඕනිම නෑ මේ වගේ දේවල් තියෙනවනම්.
අනික මෙතනට තව එයාගේ බඩු ටිකක් අඩුයි. තව හැඳි ටිකක් ඔය වගේ දේවල් තිබ්බම එයාට සෙල්ලම් බඩු ඕනිම නැහැ. ඉතින් හාල් ලිපේ තියලා අද නම් විශේෂ දේවල් උයලා නැහැ. බටු උයලා මේ සාලිය මාළු ටිකක් බැද ගන්න තමයි ඉතින් හදන්නේ. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මට තිබුණ පුංචි වැඩක්. ඔයාලා දන්නවා මම පුංචි ඔන්ලයින් බිස්නස් එකක් කරනවා කියලා කුළුබඩු වර්ග. ඉතින් මේ කුළුබඩු වල කුරුඳු අපිම තමයි මේ කුරුඳු හදන්නේ. ඉතින් හරිම පිරිසිදුවට ගෙදරම හදන දේවල්. ඉතින් ඔයාලටත් මේ දේවල් මගෙන් ගන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් මගේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. මෙසේජ් එකක් දාන්න. ඉතින් ඔය විදිහට තමයි අද මගේ දවස හවස් කාලේ ගත වුණේ. ඉතින් මේ විදිහේ පුංචි වැඩ ටිකක් කරලා තමයි දවස ගත වුණේ. ඒ වගේම කියන්න ඕනේ මගෙන් කීප දෙනෙක්ම WhatsApp message දාලා අහලා තිබුණා බබාට දැන් කොහොමද කියලා. දැන් නම් එයාට බෙහෙත් 3ක් විදලා තියෙනවා. කියන්නේ 3ක් කියන්නේ 6ක් විදලා තියෙනවා. දැන් නම් හොඳට ඉන්නවා එයා. ඔහොම තමයි නේද පුංචි ළමයි ඉන්නකොට. ඔයාලත් ඔයාලගේ පුංචි ළමයි හරිම පරිස්සමෙන් බලාගන්න. ඒක තප්පරෙත් ඇති හැමදේම වෙනස් වෙන්න. ඉතින් ඔය විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.